කාටවත් පේන්නේ නැති වුණාට අපි මේ මැරි ගැන ගහන ගේම කවද ඉවරයිද බං? ඒක ඉවරයක් වෙන්නේ නැහැ බං සිතිජ. මිනිස්සු දකින්නේ අපි hina වෙලා ඉන්න පැත්ත විතරයි. උඹලා දැන් ලොකු මිනිස්සුනේ. උඹලාට කොහෙද තියෙන ප්‍රශ්නද? එච්චරයිනේ බං මිනිස්සු අපේ මුණ දැක්කම කියන්න දන්නේ. දන්නේ නැනේ බං අපේ හිත ඇතුලේ කොච්චර ප්‍රශ්න ගොඩක් තියෙනවද කියලා. මට නම් වෙලාවට හිතෙනවා බං මේ රෙද්දල් ඔක්කොම දාලා කොහෙද ගිහිල්ලා මග බෑවිලා යන්න. යන්න බෑ සුකන්. අපිට අත්හරින්න අයිතියක් නැහැ. දන්නවද ඇයි කියලා? අපිට වැටෙන්න අයිතියක් නැති හින්දා අපි මේ නොවැටි ඉන්නේ. අපේ පස්සෙන් බලාපොරොත්තු කන්දක් එනවා. බලාපොරොත්තු එහෙනම් බඩ බේන්නේ නැරෙච්චාන් උදේ ඉඳන් රැයන්කම් කකුල් ගෙවෙනකම් මහන්සියලා හම්බ කරලා දවස් අවසානට අතේ ඉතුරු වෙන සත ගන්න දැක්කහම දැනෙන්නේ අසරණකම. ඒ ගැන කවුරුත් කතා වෙන්නේ නැහැ. හැමෝටම ඕනි සාර්ථක වෙච්ච මිනිස්සෙක්ගේ සාර්ථකත්වයේ කතාව අහන්න විතරයි. අපි වගේම කතාව කවුරුත් අහන්නේ නැහැ බං. ඒ කතාව නම් ඇත්ත බං. මිනිස්සු හිතන්නේ සල්ලි ලස්සන ජීවිතයක විතිප්පාම ඒක තමයි සතුට කියන්නේ කියලා. ඒ වුණාට මට නම් රැට වෙලා මේ ඇඳ ඇලුනාම මාන බයක් හිතට තියෙන බං. අම්මගේ හීන බලාපොරොත්තු මගේ ජීවිතේ තව කොච්චර දුර මම යන්න ඕනේද බං? ඒ දුර මට යන්න බැරි වෙයි කියලා මට එන බයයි බං. වෙලාවට තනියම රැය වෙනකන් කල්පනා කරනවා බං. ඒක තමයි බං මේ ජීවිතේ කවුරුත් නොදකින ලස්සනම පැත්ත. තමන් කඳුළු තමන් පියදාගෙන වැටෙන හැම පාරකම හිතට හයියක් කරගෙන නැගිටින්න ඕනේ. ලෝකෙට අපි වීර වෙනකොට අපි හැමෝම අපේ හෘද සාක්ෂි ඉස්සරහා වීරයෝ. අපි සටන් කරන පරදින්න නෙමෙයි. මට බය එක දෙයයි බං. මේ සටන මැද්දේ මට මාවම නැති වෙයිද දන්නේ. පිස්සුද බං? මේ ජීවිතේ එහෙම නැති වෙන්න මේ කාමරය ඇතුලේ අපි තුන් දෙනාම ඉන්නේ එකම බෝට්ටුවක. ඔය මොන රෙද්ද වුණත් හෙට උදේ අපි තුන් දෙනා hina වෙලා ලෝකෙට මුණ දෙන්න එපා බං. මේ කාමරය ඇතුලේදී අපිට ඕන තරම් දුර්වල වෙන්න පුළුවන්. හැබැයි එළියට යන්නේ දින්න මිනිස්සු විතරයි බං.